හෙලෝ සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මං අරන් ආවලා තින්නේ අවුරුදු දැන් මීට අවුරුදු දෙකකට විතර කලින් ආවා 777 කියලා සයිට් එකක්. ඒ වගේම සයිට් එකක් උන්න දැන් ආයෙ මේ ළඟදී ඇවිල්ලා තියෙනවා. මං අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද රෙජිස්ටර් වෙලා හරියටම channel එකේ official channel එකේ දෙන signal වලින් කොහොමද bet එකක් දාලා හොඳ ගාණක් හොයාගන්න කියලා. හරි. අපි දැන් ඉස්සෙල්ලාම යමු රෙජිස්ටර් පිටුවට. ගිහිල්ලා ඉස්සෙල්ලාම user name එක ගහගන්න ඕනේ මේ විදියට. ඔයාලා කැමති user name එකක් මෙතන දෙන්න පුළුවන්. ඔය විදිහට ගන්න ඊළඟට email address එකක් ඔයාලා පාවිච්චි කරන මොකක් හරි email address එකක් මෙතන දෙන්න. ඒක මතක තියාගන්න ඕනේ එතනට ගහලා. ඊට පස්සේ mobile number එක ගන්න ඕන. mobile number එකක් ඔයාලා පාවිච්චි කරන මොකක් හරි තියලා ඒක මතක තියාගෙන අකුරු 8ක password එකක් මෙතන දෙන්න. අකුරු 8ක්ම ඕනෙත් නැහැ. පොඩි අකුරු ගණක් ගන්න පුළුවන්. යටටත් ඒකම තියලා sign up button එක ඔබන්න. මගේ account එකක් තියෙන නිසා මම ඒකට දැන් login වෙලා පෙන්නනවා ඔයාලට. මේ password එක mobile number එක අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. මේ විදිහට ඔයාලගේ login වෙද්දී email address එක හරි phone number එක ගහලා password ගහලා login වෙන්න. දැන් අපි login වෙනවා. ඔන්නෝම තමයි මුල් පිටුවට එන්නේ. එතන තියෙනවා ගේම් තුනක්. අපි වින්ගෝ කියන ගේම් එක තමයි සෙල්ලම් කරන්න ඕන සිග්නල් වලට. අපි වොලට් පිටුවට ගිහිල්ලා බලමු. වොලට් එකට ගිහිල්ලා ඩිපොසිට් එකක් කරගන්නේ ඩිපොසිට් කියන එකට ගියාම TRC20 ඇඩ්‍රස් එක තියෙනවා. Binance හරි Bybit හරි exchange එකකින් තමයි අපි ඒකට සල්ලි දාන්න ඕන. ඩොලර් තමයි අපි ඩිපොසිට් කරන්න තියෙන්නේ. ඔතන අඩුම ගාණ තමයි ඩොලර් 11. ඊට පස්සේ ඔතන transaction ID එකක් එනවා. ට්‍රාන්ස්ෆර් එකක් කරාම ඒක ඔතනට ගහලා choose file කියන තැනට අපි දාපු ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්න ඕන අපි ඩිපොසිට් එක කරා කියලා. ඊට පස්සේ අපි ගිහින් බලමු දැන් withdraw එකට. withdraw එක දාගන්න විදිය මම පස්සේ කියලා දෙන්නම්. දැනට මේ ටික මම ඔයාලට පෙන්නන්නම්. අඩුම coin ගාණ 1100යි කියන්නේ ඩොලර් 11ක්. withdraw password එක set කරන්න ඕන. අතනින් bind කරගන්න ඕන අපේ address එක. ඊට පස්සේ අපේ referral link එක ගන්න මෙන්න මෙතනින් team කියන එකෙන් copy my link දුන්නම copy වෙනවා. ඊට පස්සේ අපි account කියන තැනට ගිහලා අපි ඔක්කොම ටික මෙතන details ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යටින් තියෙනවා signal කියලා. ඒ තමයි Telegram එකේ signal දෙන channel link එක. අපි මේ signal කියන එකට ගිහිල්ලා බලමු දැන්. ඔන්නෝම තමයි open වෙන signal channel එකට දැන් අපි කෙලින්ම යනවා. signal channel එකේ දවසට දෙනවා signal 3ක්. ඉන්දියාවේ වෙලාවෙන් දෙන්නේ 12ටයි 4ටයි රෑ 8ටයි. ලංකාවේ වෙලාවත් ඒකම තමයි. මෙහෙම තමයි සිග්නල් එක දෙන්නේ. අපිට ඒ ටයිම් එකට දෙනවා වින්ගෝ 3 minutes කියන ගේම් එකේ රෙඩ් කියලා දුන්නම අපි ඒ තියෙන කොයින් ගාන දාන්න ඕන රෙඩ් කියලා. ඊට පස්සේ අනිවාර්යයෙන් මේ දවස් ටිකේ නම් ඊයේ තමයි පටන් ගන්න තියෙන්නේ. මේ දවස් ටික ඔක්කොම සිග්නල් ටික නම් එකපාරින් වින් කරලා තියෙනවා. කලින් සෙල්ලම් කරපු කට්ටිය නම් දන්නවා මේක කොහොමද සෙල්ලම් කරන්නේ කියලා. මේ විදිහට 3x plan එක යූස් කරලා තමයි සෙල්ලම් කරන්න ඕන. ඊට පස්සේ තියෙන සපෝට්. අපි link එකෙන් ගිහලා අපිට withdraw හරි deposit හරි ප්‍රශ්නයක් තිබ්බොත් එයාට message එකක් දාලා ඒක අපිට විසඳ ගන්න පුළුවන්. ඔතන අපේ balance එක පෙන්නනවා ඩොලර් 20ක් තියෙනවා මගේ. අපි දැන් බලමු කොහොමද වින්ගෝ එකක් සෙල්ලම් කරලා බලමු. අපි නිකන් මට හිතෙන සිග්නල් ටිකක් දාලා මේ සිග්නල් එන්න රටාවක් තියෙනවා. ඒ රටාව අනුව අපිට තනියෙන් bet කරන්න පුළුවන්. සිග්නල් වලට bet කරන්න පුළුවන් channel එකේ දෙන. තමන්ට කැමති විදිහට සෙල්ලම් කරන්න පුළුවන්. මේ තමයි තියෙන්නේ rules ටික. කීයක් හම් වෙනවද කියලා අපි දාන ගාන. ඔන්න අපි දැන් නිකමට දාලා බලමු එකක්. පාට හැටියට දැන් green එකක් දාමු. green අපි දාන මෙතින් තමයි balance එක වැඩි කරන්න අපි දාන්න ඕන amount එක. මම දානවා coin 100ක්. coin 100ක් කියන්නේ ඩොලර් 1ක්. ඔන්න දැන් pending තියෙනවා අතන. ටයිම් එක කවුන්ට් වෙලා ඉවරනවා තමයි අපිට වින්ද ලොස්ද කියලා පෙන්වන්නේ. තව තප්පර 42ක් තියෙනවා. ඔන්නෝ තමයි bet එක දාගන්නේ. අපිට කැමති පාට උඩ හරි අංකයක් උඩ හරි ටච් කරලා coin amount එක දීලා bet එකක් දාගන්න ඕන. විනාඩි 3ක් තියෙනවා. විනාඩි 3ක් කවුන්ට් වෙනවා. දැන් අවසාන ටික ටයිම් එකේ අපි බලමු මොකද්ද වින් එකක්ද ලොස් එකක්ද කියලා. හරි අපිට වින් එකක් coin 96ක් වැඩිපුර හම්බෙලා තියෙනවා. ඔක්කොම 196යි. දැන් තව bet එකක් දාමු අපි red වලට. ඒකටත් coin 100ක් දීලා මම confirm කරනවා. හරි ඒකත් වැටුණා. හරි අපි දැන් ගිහින් බලමු අනිත් game දෙකටත්.
ඊළඟ ගේම් එක තමයි බිග් ස්මෝල්. බිග් ස්මෝල් කියන්නේ 0 ඉඳන් 4ට යන අංක ටික ස්මෝල්, 5 ඉඳන් 9ට යන අංක ටික මේ බිග්. අතන අපිට ඊළඟට අංක අනුමාන කරලා අල්ලන්න පුළුවන්. බිග් ස්මෝල් කියලා අනුමාන කරන්න පුළුවන්. ඔය තියෙන්නේ හිස්ටරි එක ගේම් එකේ. දැන් බලමු ඊළඟ එක මොකක්ද කියලා. ඔඩ් ඉවන්. ඔත්තේද ඉරට්ටේද කියලා තමයි අපිට අල්ලන්න තියෙන්නේ. ඉවෙන් කියන්නේ ඉවෙන් ඔඩ් කියලා තියෙනවා. අපිට අංකත් අල්ලන්න පුළුවන්. අංක ඇල්ලුවොත් එහෙම අපිට දාන ගාන 9න් ගුණ වෙලා තමයි හම්බ වෙන්නේ. ඔඩ් ඉවන් දෙක ඇල්ලුවොත් එහෙම අපි දාපු ගාන 2න් ගුණ වෙලා හම්බ වෙන්නේ. අපි වින්ගෝ එකට ගිහිල්ලා බලමු. දැන් තාම තව විනාඩියක් තියෙනවා. මම ස්කිප් කරගත්ත නිසා දැන් අවසාන තප්පර 9 8 7 6 අපි බලමු මොකද්ද මේකත් වින් එකක්ද ලොස් එකක්ද කියලා. මේ සිග්නල් channel එකේ දෙන සිග්නල් නෙමෙයි, මම ඇනලයිස් කරලා මට ඊළඟට එන රටාව බලලා මම නිකමට දාපුවා. එකත් වින් වුණා. ඔන්න ඒකත් වින්. ඔය තියෙන රටාව ඔයාලට දැක්කම පේනවා පිළිවෙලක් තියෙනවා කියලා. ඊළඟට එන පාට තමන්ට තනියෙන් සිග්නල් දාලා මේකේ ලොකු මැච් එකක් ගහගන්න පුළුවන්. කලිනුත් ආවා මේ වගේම සයිට් එකක්. අපි තව එකක් දාලා බලමු නිකමට මොකක් වෙයිද කියලා. ග්‍රීන් එකට දැම්ම මම කොයින් 100ක්. හරි. මගේ බැලන්ස් එක දැන් තියෙනවා 2092ක්. අපි බලමු මේකත් මොකද්ද වෙන්නේ කියලා. අපි බිග් ස්මෝල් එකෙත් කොයින් 10ක් දාගෙන බලමු නිකමට. මේ තියෙන රටාව නිකමට අපි දාලා බලමු මොකද්ද වෙන්නේ කියලා. කොයින් 10ක් දාගන්නවා මම ඒකට. ලොකු ගාණක් දාන්නේ නැහැ මට මේක ෂුවර් නැති නිසා. බෙට් එක හරි තාම පෙන්ඩින්. විංගෝ ගේම් එක තමයි අපි සෙල්ලම් කරන්න ඕන. තාම පෙන්ඩින්. හරි මම එකත් ස්කිප් කරගත්තා. ඒකත් වින්. හරි ඒකත් වින් ගියා. කොයින් 2278යි. කියන්නේ ඩොලර් 22ක් තියෙනවා. ඒක ලොස් වෙලා. අපි බිග් ස්මෝල් එකේ දැම්ම බෙට් එක ලොස් වෙලා. කොයින් 10 ඒක අවුලක් නැහැ. ඔන්න ඔහොම තමයි සෙල්ලම් කරන්න තියෙන්නේ. මෙතනින් අපේ ID එක, බැලන්ස් එක, withdraw money, deposit ඕන දේ, my wallet ඕන එකට යන්න මෙතන තියෙන ඔප්ෂන් ටික හැමදේම log out වෙන්න පුළුවන් ඉතින් ඔයාලට. ඔන්න ඔහොම තමයි ඉතින් සෙල්ලම් කරන්නේ. ඔයාලට මම තව ඉස්සරහට withdraw කරන හැටි කියලා දෙන්නම්. මගේම සිග්නල් දෙන channel එකක් මම හදනවා ඉදිරියට. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට මගේ channel එක හරි group එක හරි link ඔයාලට දීලා තියන්න. withdraw කරන හැටි අපි පස්සේ වීඩියෝ එකකින් මම අරන් එන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ආයේ හමු වෙමු.